Hello travelers. ඉතින් සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා අලුත් travel location එකක් බලන්න යන්න. මේක තියෙන්නේ පාසිකුඩා. මට මෙතන map එකෙන් හරියටම ඒ තියෙන location එකට හරියටම ඔයාලව එක්කගෙන යන්න විදිහක් නැහැ. ඔයාලට පේනවද මෙන්න මෙතන මේ තියෙනවා road එක. ඔයාලට මම මේ location එකේ link එක description එකේ දානවා. ඔයාලට පුළුවන් මේ link එකට ගියපුවහම මෙන්න මෙතන මේක සාමාන්‍යයෙන් ඔය පාසිකුඩාවල හොටෙල්ස් රිසෝර්ට්ස් තියෙන එකම ඒරියා එකක් තියෙනවා. උතන තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් මේ ඒ රිසෝර්ට්ස් වලට යන පාර තමයි මේ. මෙතනින් මෙන්න මෙහෙම පොඩි ටර්න් එකක් තියෙනවා ගන්න. මේ තියෙන මේ පාර මෙතනට යන්න බෑ ඔයාලට පේනවනේ. මේක මැප් කරලා නැහැ. ඉතින් මේ පාර දිගේ ගියාම තමයි අද අපි පෙන්නන ලස්සන ලොකේෂන් එක ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේ link එක මම description එකේ දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒක අරගෙන බලන්න මේ මෙතනට එනකන් එන්න පුළුවන්. මෙතනින් එහාට මැප් එක අවශ්‍ය නැහැ. කෙලින්ම යන්න පුළුවන් මේ පාර දිගේ. එහෙමනම් කතා ඇති යම් වීඩියෝ එකකට. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් බොහොම ආදරෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා අපේ අනන්තයේ channel එක තාම අලුත්. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා videos වලට comment කරලා like කරලා share කරලා අපිට support එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලංකාවේ තියෙන තවත් සුන්දර තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. Hello travelers. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ අනන්තයේ YouTube channel එකට. ඉතින් පළවෙනි වතාවට තමයි ඔයාලා මාව මේ විදිහට දකින්නේ. අද ඔයාලා එක්කගෙන යන්නේ තවත් ලංකාවේ ලස්සනම සුන්දර මුහුදු තීරයකට. මේ පාස්කුඩා මුහුදු තීරය. ඉතින් මේක නාන්න ඇවිල්ලා පොඩි ෆන් එකක් දාලා යන්න සුපිරි තැනක්. ඒ වගේම ඔයාලට කියනවා අපේ හැම වර්නින් එකම කියනවා වගේ මේ වගේ තැන් වලට එද්දි මේ වගේ පරිසර පද්ධති රැක ගන්න. ඉතින් ඔයගොල්ලෝ අරගෙන එන හැම තුන ගොඩක්ම ආපහු ගාබේජ් බෑග් එකක් අරගෙන එන්න. ඔයගොල්ලෝ අරගෙන එන හැම අපතව්වයක්ම නැවත රැගෙන යන්න. මතකයේ පමණක් රැගෙන යන්න. අපි ගිහින් බලමු මේ ප්ලේස් එක මොකක්ද කියලා. පාසිකුඩාවලත් එක ප්ලේස් එකක තමයි මේක තියෙන්නේ. හැමතැනම මෙච්චර ලස්සන නෑ. ඉතින් අපි ගිහින් බලමු මේ විශේෂ ලස්සන තැන මොකක්ද කියලා. ලේඅවුට් එකක් දාන්න තවත් සුපිරි තැනක්. අපි ගිහින් බලමු මේ කොහොමද කියලා. ඒ වගේම ඔයගොල්ලෝගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා අපේ අනන්තයේ channel එක තාම අලුත්. ඒක නිසා අපිව subscribe කරලා like කරලා අපිට support එකක් දෙන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සන තැන් සුන්දර තැන් ඔයගොල්ලන්ට ගෙනල්ලා දෙන්න. එහෙමනම් ගිහින් බලමු කොහොමද මේ ප්ලේස් එක කියලා. අද අනන්තයේ සගයෝ ටික නෑ. මේ ඉන්න මගේ සහෝදරයෝ. අපි සෙට් එක තමයි අද ආවේ. ගිහිල්ලා බලමු කොහොමද මේ ප්ලේස් එක. අද ඉතින් ටිකක් සෙනග වැඩි දවසක්. මේ ඉතින් අවුරුදු සීසන් එකනේ. සාමාන්‍යයෙන් මෙච්චර සෙනග නෑ. අපි මීට කලිනුත් මෙතනට ඇවිල්ලා තියෙනවා. ගිහින් බලමු. ඉතින් සෙනග තමයි වැඩි.
හැම සීසන් එකකම මෙහෙම නෑ. ඔයාලට පේනවද මෙතන ලයිෆ් ගාඩ් රූම් එකක් තියෙනවා. යට තියෙනවා පොලිස් මුරපලක් වෙනම. එතන ඉතින් අර ජැකට්ස් තියෙනවා. ඔය ස්විම් කරන්න බැරි අයට ගිලෙන අයට ජැකට්ස් තියෙනවා. ඉතින් එහෙම අවශ්‍යත් නැහැ. මේක ඇත්තටම මාර ප්ලේස් එකක් පූල් එකක් වගේ මෙතන. කොච්චර දුර ගියත් ඉතින් එහෙම ඕකේ දාලා තියෙනවා ලයින් එකක්. ඒ ලයින් එක ක්‍රොස් කරන්න එපා. ඒ ලයින් එකේ මේ පැත්තේ ඉඳන් නාන්න කරන්න ඒ ෆන් එක ගන්න ඊට එහා පැත්තට යන්න එපා. පාසිකුඩා මොහොදු තීරේ ඉඳන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ ඉන්නේ මගේ සහෝදර සහෝදරියෝ ටික. අද අනන්ත ටීම් එක නෑ. අපි ටික තමයි අද ආවේ. ඔයගොල්ලන්ට බැලුවොත් පේනවා මේක කෙලවරක් නේ. මේක ඇවිල්ලා පූල් එකක් වගේ. සාමාන්‍යයෙන් මුහුදක් වගේ නෙමෙයි. එහෙම රැල්ල ගහන්නේ නෑ. හරිම එක මට්ටමක ඉඳන් තමයි වතුර තියෙන්නේ. හරියට පූල් එකකට ගියා වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පාසිකුඩා එනවා නම් ඩේ අවුට් එකක් දාන්න හොඳ තැනක් හොයනවා නම් ආරක්ෂිතව ස්විම් කරන්න පුළුවන් හොඳ තැනක් හොයනවා නම් මම රෙකමන්ඩ් කරනවා මෙතන පාසිකුඩා මුහුදු පිහිරන. අපි මෙතනට එන විදිය වීඩියෝ එකේ මැප් එක දානවා. වීඩියෝ එකේ මැප් එකක් දාන්නම් අපි මෙතනට එන විදිය. ඉතින් ඔයගොල්ලන්ට ඒක දිහා බලන්න එන්න පුළුවන්. ඉතින් හොඳ ෆන් එකක් දාන්න හොඳ තැනක්. ටිකක් කියලා දියුත් කොච්චර වෙලා ඉච්ච ගාන කරලා කොහොමද දානවා. ඉතින් විශේෂ මතක් කිරීමක් තියෙනවා කරන්න අපේ අනන්තය කණ්ඩායමේ ඩ්‍රෝන් පයිලට් වගීෂ මල්ලි මේ වෙනකොට මහියංගනී ආදිවාසී ජනතාවත් සමග වීඩියෝ එකක් කරනවා. ඉතින් ඔයාලා ඒකත් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් සමග රැඳී සිටින්න. එහෙමනම් කියන තරම් විශේෂයක් නෑ. ඔයගොල්ලෝ මේ වගේ තැන් වලට එනකොට මේ වගේ පරිසර පද්ධති වලට එනකොට අර අපි හැම වීඩියෝ එකකම කියනවා වගේ ගාබේජ් බෑග් අරගෙන එන්න. ඔයගොල්ලෝ අරගෙන යන ගාබේජ් බෑග් වල ඔයගොල්ලෝ අරගෙන අපට අපි සියල්ලම අපව දාගෙන යන්න. ඒක මේ වගේ තැන් වල දාලා ගිහිල්ලා මේ වගේ පරිසර පද්ධති විනාශ කරන්න එපා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ තැන් වලට එනකොට ඔයගොල්ලන්ගේ මතකයේ පමණක් රැගෙන යන්න. මතකයයි කුණි දෙකම රැගෙන යමු. එහෙමනම් අපි ට්‍රැවල් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් සියලු දෙනාට ජය වේවා. මේ සුන්දර රස්තියා දිව්‍යාත්පත අනන්තේ.